ආය බොත් රසනාව කලාකාර වේග රස කාව්‍යදී අක්ක මගද කාසි කෝසල වච්චවලයන් ප්‍රත්‍යම් පරාජය කොට මුළු දඹදිව තලයට චක්‍රවර්ති රාජාති රාජෝ චත්තපාණි මහරජුන් දැවි සිවිත් රාජ්‍ය පාලනය කරනවා. තම අග්‍රමහේශ කාව්‍ය මංගලවන් සමග සතුටින් කල්ගත කරති. මොහොත දෙවියන් දුන් තිල්ලක් ලෙස දේවියගේ කුසේ චත්තපාණි මහරජුන් තාව දරු කුස පිළිසෙත ගන්නවා. දේවියන් දරුණු එක්තරා ආශාවක් ලෙස මේ රාජ්‍ය වීදියක් ගන්න ගමන් කිරීමට ඇයට ආසාවක් ඇති වෙනවා. ඉන්පසුව චත්තපාණි මහරජුන්ගේ අවසර රැගෙන එදා මෙන්න මේ විදිහට මේ චත්තපාණි රජතුමා වීදියක් ගන්න ගමන් ආරම්භ කරනවා. පසුව දින සති මාස වලට වුණා. මංගලිකා රාජ දේවිය පුත් කුමරක මේ ලෝකෙ බිහි කළා. විශේෂ සතුටේ පුංචි කැදල්ල ගලාගෙන යනවා සමගම මේ රාජ්‍ය සිට ආරක්ෂක විසින් රජතුමාව සුරාවට ලෝල් කරගන්නවා. ඉන්පසුව සුරාවට සහ මාංශාරණ බොහෝ ප්‍රිය වූ මේ මහරජුන් සුරාවෙන් ඈත් වීමට මේ මහරජුන් නොහැකි වෙනවා. අවසානයේදී මහරජුන්ට ආහාර ගැනීම පස් මාංශ නොමැතිකම නිසා එදා තම දරුවව රැගෙන සත් තඩකට බලා ආරක්ෂකව ලබා දෙනවා. තම දරුවව විස තමට ආහාර රැගෙන්නට කියා මේ බව දැනගත් මංගලා දේවියගේ දය පැලි ඇය මිය යනවා. ඉන්පසුව මහරජු ජීවිතය සමුගන්න අතර ස්ථිර ධාර්මික රාජ ප්‍රත්‍යක්ෂයක් වූ චත්තපාණි රාජ ප්‍රත්‍යක්ෂය අස්ථිර රාජ්‍ය බවට පත් වෙනවා. එසේනම් මේ සෑම දෙයක්ම වචන වලට කැටිකොට නම් ග්‍රහණයට කැටිකොට එතන සිට ආශාදනය කරමු චත්තපාණි රාජ්‍ය නාට්‍යය. ගල්ගම විදුරංගන කලා සංගමයේ නිෂ්පාදන සාධ්‍යක්ෂණය දිස්ත්‍රික්කාධිකාරී ගල්ගම විදුරංගන කලා සංගමයේ කීබෝඩ් වාදන ශිල්පී නාමල් ජීවන්ත විදුරංගන කලා සංගමයේ ලෝකීය වාදන ශිල්පී සුගත් දියුල්ගනි ගල්ගම විදුරංගන කලා සංගමයේ පැට් වාදන ශිල්පී කදුල් අධිකාරී එවගේ පසුබිම් ගායනයේ කේ සුදර්ශන සමග දෙවස් කතිකාව්‍ය ලෙස නාරණී එදිරි සිංහයන් සමග පසුබිම් දෙවස් කතනය සතිෂ් කවිතුන් විරාජ. එසේනම් මෙතන සිට ආස්වාදනය කරමු වියගුල් පෙරු රොක්පුරක පහස ශේෂ කරන්නට දෙන්න අපට ශ්‍රීවරම්. අංගමගද කාසි කෝසල වජ්ජමල්යන් පාත්‍යක් එක්සේසත් කරා වූ චත්තපාණි මහරජුන් එදා මෙන්න මේ විදිහට තම අග්‍රමහේශිකා මංගලිකාවට සමග එදා රාජකීය පත්තිරුප්පුවේ විශේෂ සතුටින් කාලය ගත කරා.
දසරාජ ධර්මයෙන් රාජ්‍ය පාලනය කරන මාගේ ස්වාමීනි. වහන්සේට මගේ නමස්කාරය වේවා. සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදය ලැබෙනවා මංගලිකා. මෙහාට ජොදුන් 50,000ක් රාජ ස්පර්ශය කරපු මේ පුණ්‍ය භූමිය. සිවර දේවගේ පවා උත්තිරිස වද නමස්කාර කරපු මේ පුණ්‍ය භූමිය තුල 100ක් රාජ පරම්පරාවේ රාජ අභිවෘද්ධි ධර්මයේ විදි විරාජමාන රාජ ගෞරවය ආරක්ෂා කරන්නා වූ මේ රටේ මහරජුන් හැටියට ප්‍රගොඩයක් මහ ජනතාවගේ ආශිර්වාදය කරු බොහොම නිරායාසයෙන් මාගේ මේ චත්තපාණි රාජ්‍ය ලැබෙනවා කියලා හිසිකා. සත්‍යයෙන්ම මගේ ස්වාමීනි. ඒකම කියනවනම් බස්සම ගිහිල්ලා මේ රාජ මාලිගාවට ආපු දවසේ ඉඳන් කිසිම දවසක නෑ මගේ හදවතට දුකක් සංතාපයක් ඇති වෙලා. ඒ විතරක් නෙමෙයි මේ රටේ රටවැසියන් ඉතාම ආශාවෙන් ඉතාම සතුටින් කාලය ගත කරනවා. ඒක මේ සියලුම දෙනා මොහොතෙන් කියා සිටිනවා මගේ ස්වාමීනි. ඉතින් මගේ ප්‍රාර්ථනාව හැමදාම ඉදිරියට ඔබ සමග මේ සත්‍ය සමාදානයේ ඒ විදිහට ඒවි කියලා ස්වාමීනි. ඔබ දන්නද මගේ මංගලිකා සසර සැරිසරන අතුරාවට මේ ලෝක ධාතුවේ අවසානයක් ඇත්නම් මා ඔබ සමගයි. ඔබ දන්නවද හැමදාමත් වගේ මගේ පියරජු වාසයේම මේ මා වීදියක් ගන්න ගමන් කොට මේ රාජ්‍යසින් දුප්පත් දුගී මගේ ජනතාවගේ සැප දුක ආකාරව සබලා ඉෂ්ට සිද්ධ කරනවා. ඔබ ඒ වගේම දන්නවා මගේ පියතුමා හාසෙම මා කෙතරම් ධර්මිෂ්ඨ මේ රාජ්‍ය පන්තත්ය පාලනය කරනවාද යන වගේ. ස්වාමීනි මම සියලු දේ දැන සිටිනවා. ඔය ස්වාමීනි හැමදාම අපිට මේ සතර සමාදානයේ මේ රාජමාලිගාවේ රඳා පවතින්නේ නේද? මේ රාජ්‍ය කිසිදු තැනක එක් සුරාතනක් නැහැ. එම නිසා ග්‍රමහිෂිකා හැමදාමත් වගේ මගේ පියතුමාගේ අනසක පරිදි මේ රාජ්‍යයේ විදිහටම සදාකල් වැජඹෙවි. එහෙම ස්වාමීනි. ඒකනේ මේ ස්වාමීනි. ඔව්. අපිට කියන පුංචි කාරණාවක් තියෙනවා. කොහොමද මංගලික ප්‍රකාශ කරන්නේ? ස්වාමීනි හැමදාමත් ඔබ ඉතාම සතුටින් කාලය ගත කරන්නේ. ඔබට තාම මේ ලෝකේ දරුවෙක් බිහි කරලා ඒ දරුවගේ අනාගතයට මේ රට රාජ්‍ය බාර දීලා ඉතිරි අනාගතේ ඒ දරුවා නමින් ගෙනියන්න නේද වහන්සේගේ බලාපොරොත්තු. එහෙමයි. ඉතින් ඔන්න ඒ කාලය දැන් උදා වෙලා තියෙනවා ස්වාමීනි. මොනවා? ඒ කියන්නේ මංගලිකා ඔය ප්‍රකාශ කරන දේ මට හරිය ආකාරව වැටහෙන්නේ නැහැ. ස්වාමීනි හැත්තම කියනවා නම් ඒ කාරණාව කිව්වේ ඔබට තාම මගේ මේ කුසේ දරුදු පහකට තිබෙනවා. මොනවා මංගලිකා? ඔබ ඔය ප්‍රකාශ කරන සත්‍යයක්ද? ඔබ ඔය ප්‍රකාශ කරන සත්‍යයක්ද? ඒ කියන්නේ ඔබ මම කරමින් මාපිය කරමින් රාජකීය මණ්ඩපයට අනාගතයේදී පුංචි පුත් කුමාරයෙක් පැමිණෙනවා කියන එකද මංගලිකා? ඔබ දන්නවද දියා? දෙදුරුගේ ආදරේ උත්තම පූජාසනේ නිර්මල දේවාසනේ කියන්නේ දෙදෙනෙක්ගේ ආදරය. ඒ අවසාන ප්‍රතිඵලය තමයි පුංචි දරුවෙකු හෝ දියණියක අප අතට පැමිණීම. ඉතාමත් පතර යවුනේ වියක පසුවන අප දෙදෙනා කෙතරම් සතුටක් අප දෙදෙනාගේ හදවත තුළ උප්පත්තිය ලැබුවද ඒ කාරණාව අසනකොට ඒකනේ මේ අග්‍රමහසිකා ස්වාමීනි ඔබේ කපිල ඒක තමයි මමත් මේ කල්පනා කරේ. තාමත් රාජමාලිගාවට ආවේ නැහැ. හැමදාම ස්වාමීනි ඔය පොසිරට පුතුමා ඒ වගේම මේ රාජමාලිගාවේ ඉන්න මොකක් හරි මුසාපසත් දොඩාගෙන ඔන්න බලන්න අදත් ඒ විදිහටම මොකක් හරි බොරුවක් කියාගෙන ඇවිල්ලා ඔයාගේ හිත ඔය කේන්තියට පත්තර තියෙන කොහොම හරි නිවා දමනවා. හැමදාමත් කුමක් හෝ දෙයක් ප්‍රකාශ කළා මම මගරිනවා මංගලිකා. ස්වාමීනි අර කිව්වේ बोले मनुष्य බං ඔබට කියලා තිබෙනවා එමෙ විතර උදෑසන රාජපත්‍රිපුට සම්ප්‍රාප්ත වන්න කියලා. ඊයේ මාර වැඩක් වුණා අරගා වැඩි උනේ එන්න. මාර වැඩක් වුණා. ඊයේ මං ගෙදර ගිහලා නිදාගත්තා. මුණකට හොදලා අර ඉස්සර රණවැන්දරලා ඉඳන් ඉන්නකොට අපේ ගමේ ඔක්කොම උන් බෙන් එක දිගට යනවා සුදු වෙනකන. ඔනවා ගමේ උන් එක දිගට සුදු වෙතගෙන යනවා. අපේ ගෙදර හැබැයි පාර්තියේ කන්ද දේවාල පැත්තේ. ඔව් යනවා කට්ටිය. මමත් මොකක් කරන්නේ? මමත් දීව මොකක් කරු උත්තර ගන්න සුදු එකක් තුන අඳගෙන ගියා පිටිපස්සේ. ඔව් මොකක් ලුස්සවද කියලා දන්නෙත් නැහැනේ. ගමේ වැඩේ. ඔව් අතරම දුදුගේ ගාගේ ගියා දැන් යනවා. දැන් මේ කොහාටද යන්නේ? දන්නේ. දැන් කියන්නේ කවුරු කතා නැහැ. ඔක්කොම ඕම යනවා. මාත් ඒ ගන්න මාත් ඕමම දැන් ගියා. දැන් උඹත් මේ හැල හොල්මනක් වගේ ගියා.
අයියෝ මොකද මහසේනාධිපති? අපි යනවා. ඉතින් කොහෙටද යන්නේ? ඒක තමයි දන්නේ නැයි යනවා. ඉතින් දන්නේ තෝ ගමනක් යන්නේයිද මිනිස්සු? මේක කියන්නේ අර මහා කන්ද නැගගෙන උඩට ගියා මේ උඩට ගියා පස් දැනට ඇවිල්ලා දැන් කොහාටද මේ ඇවිල්ලා තිබෙන්නේ? අරයා කවුද මේ? අර මේ සක්කර දන්නේ. අක්කර ඒකවද අර අර මුළු තැනකේ තිබෙන්නේ. එව්වා නෙමෙයි. මේ නක්ක කියන්නේ මේ අවතර ඔබ කියන්නේ අර මේ අර මොකේ උඩට වාඩි රත් වෙන්නේ. රත් වෙන්නේ. පඬු පුල්ලාසනේ. පාණ්ඩු කම්මලේ කියන සයිලාන්ත මේ සක්‍ර දේවින්ද්‍රය. සක්‍ර අපි ගිහිල්ලා තියෙන දිව්‍ය ලෝකෙ. බොඩවා දිව්‍ය ලෝකෙට? දිව්‍ය ලෝකෙට ස්වාමීනි. අපේ ගමට තිබිලා තියෙන්නේ. ඇබුල් මිනිස්සුયો. තොප වගේ අප වගේ මේ වගේ සාමාන්‍ය මිනිස්සුන්ට එකවරම දිව්‍ය ලෝකය හැකියද? අපේ ගමට ඊයේ තිබිලා තියෙන්නේ. අපේ ගමේ කට්ටිය ගියේ ඔක්කොම. යා මම දන්නේ මහසේනාධිපති මේ කියා සිටින්නේ. කියපන් කිත්තේ. එහෙනේ මේ මොනවද? එහෙනේ තියෙන්නේ. දුරසප්ප. මට ඔබ වහන්සේට කියන්න මේ මොන ගෑනුද? ගෑන්. මේ දිව්‍ය ලෝකේ අම්බේ මොකුත් නෑ ආයේ අංග පුලාවකට ඉන්නේ. අපේ ඔයම නෙමෙයි බංගුව. කොහොමයි? එකම තාලෙට ගමන. පංච කල්යාණියෙන් අකතැම්පයි. ඔන්න කියන්නේ මේ මෙව්වා කික්කෙච්චා. මේ සමහරු කට්ටිය මේ උදේට මිදුල්ලේ මම දින්නේ කොණ්ඩේ. ඇබුල් මිනිස්සුયો. ඒ කියන්නේ තම කේශ කලාපේ ඒ තරම් දිගයිද? මා කියන්නේ ගියාට පස්සේ දේවිය මට නම් විශ්වාස කරන්න හැකි මේ ස්වාමීනි මම මේ කල්පනා කරේ. මමත් විශ්වාස කරුවේ නෑ. ගියාට පස්සේ දන්නේ. ඔය හරි පෙර පිටක් කරලා තියෙන්නේ නැතිද? ඊට පස්සේ බාන්දේ කියන්නේ ගියාට පස්සේ ආවා සුරංගනාව නේද? සුරංගනාවියද හවුදනේ? දිව්‍යාංගනාවන්. දිව්‍යාංගනාව. දිව්‍ය අක්ෂරාව. අයිනවා අපි උත්සලා ගන්නවා තියෙනවා. දැන් මේ කොහෙන්ද දැන් මේ ඔබ උස්සලා තියන්නේ? තියෙනවා ඉස්සරහට. එතනින් එකපාරට ගොඩ වෙන්න බෑ. එතනින් ගොඩ එක ඇතුළට යනකොට ඒ පා ගන්න බෑ කිද්ද. ඒකෙන්ද අර කට්ටිය උත්සලා දෙනවා එහා පැත්තේ. අපි දිව්‍යාංගනාව තමයි උඹලා උස්සලා තියන්නේ. තව එක්කෙනෙක් දෙනවා. ඔව් තියයි. එබොයි ඊට පස්සේ කියනවා අරයා එනවා. කවුද? අර මේ සක්කර මේ සක්කර දෙයයන්. සක්‍ර දේවින්ද්‍රය. ඔබ ඒ කියන්නේ සක්‍ර දේවියන් දුටුවද? අපි මේ හිතන තරම් මේ බවන්ත බොරු කියන්නේ. උඹ ලස්සනන්නේ. ඔය අතපය හතර පහ නෑ බොරු. අනේ ස්වාමීනි මහසේනාධිපති කියනකොට අපිට යන්න බැරි වුණානේ කියලා හිතේ. ඒක දෙන්න. ඊනාතර කියන්නේ ඊනාතර ඊට පස්සේ කොම්පලට ඕන විදිහට මේකේ ඇවිදලා සතුටු වෙන්න පුළුවන් කියලා. මම ඔක්කොටම ඉස්සල්ලා ගියා. අම්මට දිරි යනකොට පාවෙන කෙත්තතු. පාවෙන කෙත්තතු. උයන්වතු. මේ කියන්නේ මේ ඔක්කොම පාවෙනවද බා? මෙහෙම තියෙනවා. මෙතන තිබුණේ ටිකක් කරනකොට මේ මෙතන තියෙන වෙලාවකට මේ ඉතින් කියපන්කෝ හරි අපූර්වයිනේ. මෙතන තිබිච්ච වෙච්ච දෙයක් නතු. එහෙම යනවා. ඊට පස්සේ ගංගා තියෙනවා දිය පිළිලා ගලන්නේ. මේ අපේ රාජ්‍යයේ තිබෙන මේ යමුනා අතිරවතිය වගේ ගංගාවක්ද? ඔවුන්මාට කියන්නේ මේ යනකොට මාළු ඉන්නවා. පීනන්නේ නැහැ. මාළු ඉමිදි ඉස්සරහට යනවා. කොහොමද? පුදුම. ඊට පස්සේ දෙකලා ගියා තිබ්බර පත ගහ. ඔව්. ඒ මොකක්ද මහසේනාධිපති? අර පත ගහක් තියෙන්නේ නේ. අර ගහ අත ගාපුවාම දබ ගාලා වැටෙන්නේ. ඔව්. මොකක්ද ඒකට කියන්නේ පත ගහ තමයි. අනේ මහසේනාධිපති මොන මිනිස්සුયો? කල්ප වෘක්ෂය. මොන වෘක්ෂය? කල්ප වෘක්ෂය නෙමෙයි බොල්ල. කල්ප වෘක්ෂය. ඒක තමයි ඉතින්. දැන් කල්පුරු කියලා ඉන්නවා. අනේ ගහ අල්ලා වන්නකොට දප ගාලා තිතෝ සම්පදන්නවා. මට වැඩි ඒ කියන්නේ පන් වැතල ඒ ගහට වැතල ඉල්ලද්දී අපි සිතූ සම්පත් ලැබෙනවා කියන එකද? ඊට පස්සේ ඒව තියලා පැත්තකින් එක එක්කෙනාට දෙන තැන් තියෙනවා. කියනවා ආය යනවා. ඉස්සරහට යනකොට අර එළදෙන. එළදෙන. ඒ කරන්නේ එළද දිවියල. මහසේනාධිපති දිව්‍ය ලෝකේ කොහෙද එළදෙන ඉන්නේ? ඇයි මේ උන් විතර කිරිබොන එහෙම මොනද? අනේ මන්ද මහසේනාධිපති ඔබ කියන දේවල් තේරෙන්නේ. හරි එළදෙන කියන්නේ ඒකත් සිතූ සම්පත් හම්බේ. ඕ මත ගන්න පිළිපදිනවා තොක් ගාලා දාන්න. බොඩවා. ඒ කියන්නේ තරම් හාස්කම.
සුරබිදේ. සුරබිදන. හරි ඊට පස්සේ එතනින් එහාට ගියාට පස්සේ කෑම වරේ. උතු කෑමන්නේ දුන්නේ කණ්ඩ. ඉතින් බල මිනිස්සු දිව්‍ය භෝජනනේ. හැල පහදනවා මාර හැල බෑ. මහසේනාධිපති මේ වගේ චූටි හැලප නෙමෙයි. මේ හැලපයා. ඉතින් මම මිනිස්සු අපේ රාජ්‍යත් විකුණන හැලප. හදන විදිය වෙනස්ද? අපේ ගෑනු අරන් ආ කියලා කැන්දෝලේ උද තල සම්බලවනේ. ඒ තැලිලි නෑ. එහෙනම් ආයි මොකුත් නෑ දෙන්නේ දෙපැත්තේ ඉන්න දිව්‍යාංගනා. අනේ මහසේනාධිපති ඒ කියන්නේ හැලප හදන්න තමයි දිව්‍යාංගනාව දෙපළ සිටින්නේ. මේ පැත්තේ එක්කෙනා පුළුවන්කම් මික්සරේ අනාගල ඔක්කොම කරන මෙහෙම කරන් අල්ලන් ඉන්නවා. අර පැත්තේ එක්කෙනා මේ පැත්තේ එක්කෙනා කැන්ද කොලේ වම තියන් ඉන්නවා. කැන්ද කොලෙත් ලොකු එකක් ඉන්නේ නැති මං හිතන්නේ. කැන්ද කොල තියනවා තේරෙනවනේ කියනකොට. මෙහෙම තියන් ආරෙන් අර කුලියෙන් ගානවා ඔහොම කරලා තාම මේ පැත්තේ ඔවුන්ට මං හිතන්නේ දිව්‍ය ලෝකෙම විශේෂ පුහුණුවක් ලබා දෙනවා ඇති. තමයි දැක්කේ. ඊට පස්සේ මොකුත් නෑ මේ පැත්තේ එක්කෙනා මෙහෙම යවන ආරේ මොකුත් නෑ. කකා ඉස්සරහට හැලප මගේ ටිකට හැලී ගියා. ඉතින් උඹ අහුලගෙන යනවා. ඒකයි හැලප මං කියව 8ක් විතර. අනේ ඔයාලා කිව්වා මං ගෙපඩ ඉස්සරහට ගියා. අම්මට පිළිලවරි. එවරියා. බොහොම අපූර්වකම මම තිතම ප්‍රිය කරනවා. අපේ ගෑනුවගේ අර මේ කොහොම චුට්ටියට යන කොලේ තාන්නේ. එලවරියා කියන්නේ. මොකුත් නෑ දිව්‍යාංගනා ඕම් පොළොව නිදාගෙන ඉන්නේ ඔහොම. ඔහොම ළඟට දාලා එන්න කේල් කොලේ. කකුල් දෙකේ තියෙනවා. අපේ කකුල් වගේ මේව නෙමෙයි. මෙහෙන් දීපුවා ආන් ආරේ. ඔව් ඉතින් දිව්‍ය ලෝකෙ කිව්වනේ ඒ අර ගියාපේ මංගෙඩියේ. මේ වගේ අපේ ගෑනුගේ පොඩි වගේ. මංගෙඩි බේම් මගේ අම්මේ. අහහා. ඒව උස්සන්න පුළුවන් මිනිසුත් දෙන්න එපා. අපේ ගෑනුගේ ගෝ බැඩ් උස්සන්නේ ගන්න. ඕම කරලා අරන් මෙහෙම දාන්නේ බැලිපොල. බැලිපොල දිගට දාන්න. අහහා. මේක පුළුවන් උඩින් දාලා. එතකොට ගානට ලැබරියා හැදෙනවා. බැලිපොල පයින් උන්න මෙන්න. බලන්නකො ස්වාමීනි එක දිනක් ප්‍රභාෂික විශ්වාස කරගතත් නොහැකි. ආයුධ පූජා. කොහොමද පූජාව? ආයුධ පූජා. ඔක්කොම පහන් දීලා සක්කදන ඉස්සරහින් කියලා තමුන්ගේ වාහනේ දැල්ල ඉහළට යන්නේ නා. ඕලෙම ටික ගන්න ඕනේ. ඔව්. ඒකට මම පානක් දෙනවා අතර පත්තු කරපු එක. ඇත්ත එක පියාගන්න කියනවා. ඊට පස්සේ කියනවා අපගේ ආයුධ වැඩි වෙන්නේ නම් තමුන්ගේ දැල්ල වාහනේ ඉහළට යන්නේ. ඔබගේ අවශ්‍ය වැඩි වෙන්නේ නම් දැල්ලේ පහන යන්නේය. ඉතින් මම දැන් කල්පනා කරා ඇත්ත එක පියාගන්න. පේන්නේ එක හැක් ඇරලා බැලුවා. මගේ එක ගිහිලා 6 දියනේ. ඒබල් මිනිස්සු. මගේ දැල්ල අර දැලි පාත්ටි යනවා. මගේ එක එන්නේ. උඹ හින උජාරුවෙන් ඉන්නේ නැත්තේ. මම දැන් කල්පනා කරා හරි 6 දියයි කියන්නේ 500 කරන් ගානු ගෑනු ගත්ත හැකිනේ. කියලා හිතාගෙන ඔබ ඒකද හිතුවේ? ඊට පස්සේ ඔහොම ඉන්නකොට ආයේ කියනවා තමුන්ගේ ආයුධ අඩු වෙන්නේ නම් පානේ දැල් අඩු වෙයි. මම මේ ඊගව පාර මං හොරේ බලන මගේ දැල් ඕම මාත්. ආහ් දැන් කියන්නේ මහසේනාධිපතිට පහනක් වෙන් වෙලා තිබුණා දැන් නිමෙන්න ඕනේ. ඔව් ඒ කියන්නේ අර 600 රැකන්න නැගපු අවශ්‍ය ටික දැන් එන්නේ ටික ටික අඩු වීමටපත් වෙනවා. ඊට පස්සේ ගෙලිම මම බැලුවා දැන් කරන්න දෙයක් නැහැ. එහා පැත්තේ කැන්ටිනාගේ පාරේ තෙල් තියෙනවා. ඒකෙන් තෙල් ගන්නවා මගේ තිරේ බොන්න. ඒකෙන් තෙල් හොරකම් කරනවා මගේ තිරේ. ඒ කියන්නේ මේ අනුගේ පානකින් තෙල් හොරකම් කරනවා. ඈබල මිනිස්සු. දිව්‍ය ලෝකෙට ගිහිලා හොරකම්මයි තියෝ කරන්නේ. මේ උන් එහාට නෙමෙයි කොහාට ගිය දෝකනවත් නැහැ. ඉතින් මටත් ඒක සිද්ධුණා. අවසරයි දැන් අර ඇඟිල්ල ගගා තෙල් ගන්න ඇතේ. ඩක්ක ද්‍රේ විදිහට අහුණා නම් ඔබ පඩු කුල්ලාස්ට දීලා පුච්චලා මරන්න. එක පාට පටෝරියන් ගාලා ගන්න බලන්න. ඔව් ඉතින් ගහන්න තියර තෙල් හොරකම් කරපු මිනිස්සයා අපේ ගෑන් දැන් ඔබ ගෑණිව දිව්‍ය ලෝක අරකට ගිය කතාවක් කිව්වේ නෑනේ බල මිනිස්සු. කියන්නේ අර මහන්සියට ගිහිල්ලා මූණ හොදන් අර රණුවෙන්දී ඇලවුණා මට නිින්ද ගිහින්. ආහා. අපේ ගෑණි ඇවිල්ලා මං ගාවෙ ඉඳන් ඉඳලා. ඔව් ගෑන්ට නිින්ද ගිහිල්ලා මං ගාව. ඉතින් මම රෑ ඉන්නේ පඩික්කමට ඇඟිල්ල දානවා මේ උඹ අනිත් පානේ තෙල් හොරකම් කරනවා කියලා අරගෙන තිබෙන්නේ. ඔබේ පඩික්කමට ඇඟිල්ල දානවා ඔබගේ ස්ත්‍රියගේ කටේ ඔපනවා.
තියා ගෑණි එකක් පටුරියා. බලන්නකෝ අග්‍රමහේසිකාවිය. තමයි ස්වාමීනි. ඒක තමයි මහසෙනදපති. උඹට මෙච්චරලා ඔය හීනියද කියා සිටියේ. ඊයේ තමයි කිව්වේ. ඒක තමයි ඉතින් නැත්තම් මිනිස්සු කවුද දිව්‍ය ලෝක කියන්නේ. අනික අග්‍රමහේසිකාවිය මේ වගේ මිනිහෙක් දිව්‍ය ලෝකේ ඒක නවද? ස්වාමීනි මමත් මේ කල්පනා කරේ. දැන් මොකද මම මේ කලබලේ? ඒකට මේ කපිල තවසීම දෙක්තරා කාරණාවක් තිබෙනවා. මේ රාජ්‍ය ආරක්ෂක විදියට හැමදාමත් පාහේ අපිට රස පොජුන් මේ රාජ මාලිගාවේ සකසා දෙනවා. දැන් ඉදිරියේදී තවත් රජ පොජුන් රස ආකාර හැදීමට කාරණාවක් තිබෙනවා. අවුණ මෙහාට ආයි දේවිකාවක් තියනවා. මගේ ලේතාවේ අග්‍රමහේසිකාවිගේ කුසේ දරුවෙක් පිළිසිඳගෙන මොනවා? මේ ඔබතුමාට කලබල වෙන්න එපා කියලා. ඕකනේ. අර කියා. සමහර ගස්ස අර හදන්නේ. අනේ දෙයිනන් අන්නා. අනේ මහසෙනදපතිතුමා මම යම් කිසි දෙයක් අසයි දෙනොත් පවසන්නම්කෝ කුමක්ද ආසාව ඇති උනේ කියලා. දෙයිනන් කියන්නේ ඕන දෙයක්. අඟුණු කල බැල්ලුම ගෑනු කට්ටිය කණ්ඩා දෝවන්නේ. ඒකට මේ ආරක්ෂකවි මහා එක්තරා ආසාවක් තිබෙනවා. මේ රාජ්‍යයේ ඔබ දන්න මගේ පිරතුමාගේ සමයේ සිට ධර්මිෂ්ඨ මේ රාජ ප්‍රත්‍යන්තය පාලනය කරන්න යනවා. ඉතින් උන්වහන්සේගේ පාරේ ගමන් කරන මාත් මේ රාජ්‍යයේ කිසිදු කෙනෙකුට අඩුසැලකිල්ලක් නැහැ. දුප්පත් දුගී මගේ යාචකයාට පවා මා සම්මස ආකාරයෙන් සැලකන්නේ. ඒ සෑම දිනකේ පාහේ ආශිර්වාදයේ මගේ දියවැගේ මේ කුසේ පිළිසෙතකට සිටින දරුවට අවශ්‍යයි. එම නිසා දෙවියන් සමග මේ රාජ්‍ය විදක් ගන්න ගමන් කොට මාහට අවශ්‍ය ඔහුගේ ආශිර්වාදය මගේ දරුවට අරගන්න. බලන්න දේවයන්ාන්ත පින්නත් කුමාරයා ආපෙලම උපවාසයේ හොඳ අදහසක් යෝග. ස්වාමීනි ඇත්තම කියනවා නම් ඔබේ අදහස ඉතාමත් වටිනවා. මේ රාජමාලිගාවේ ඇත්තම කියනවා මේ රාජ්‍යයේ හැම තැනකම සිරිනරඹලා මේ මිනිස්සුන්ට අවශ්‍ය කරන්නේ කුමන කාරණාවක්ද කුමන අවස්ථාවෙන් තියෙනවද කියලා සොයා බලන එක නම් ඉතාමත් වටිනවා. ඒ ස්වාමීනි මා කියා සිටිනවා මා ඔබ නිතර රාජමාලිගාවේලා සිටින්නම්. ඔබ ගිහිල්ලා ඒ සියලු දේ හොයා බලලා හරි ආකාර විශ්ලේෂණය කරලා එන්න මගේ ස්වාමීනි. හොඳයි අග්‍රමහේසිකා. එසේනම් අප පැමිණිතුරු ඔස්වේ සනිපෙසිටිත්. හොඳයි එසේනම් ගමන ආරම්භ කරමු. අරක්කමේ සියලු දේ සූදානම් කර යුතුයි. එක්සියා ගොඩ ප්‍රත්‍යන්තක රජ ගොඩ මනෝ කුමාර කැරල් පැනේ.